අන්න අසවලා සෝවාන් වුණා. අසවල්ලායි සකදාගාමි වෙලා මේ ධර්මයේ මාර්ගඵල ලබන්න පුළුවන්. ඒවේ ගාණක් නැහැ. ඒ අයට හිතේ හැඟීමක් ඇති වෙන්නේ අනේ මං කවද්ද සෝවාන් වෙන්නේ. හිතෙනවද? නෑ. ඔය බේබදු ජීවිත ගත කරගෙන දුස්සීල ජීවිත ගත කරගෙන ජීවිතයකට බණ පොතක් කියවන්නේ, සීලයක් ගන්නෑ, බණක් අහන්නේ. කවදාවත් එවැනි අයට හැඟීමක් ඇති වෙන්නේ නෑ මං කවද්ද සෝවාන් වෙන්නේ. මං කවද්ද සකදාගාමි වෙන්නේ. ඒ හැඟීම ඇති වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පිරිස හරියට අර ඊටාම පහත් කුලේ ඉපදිච්ච රජකමට මෙලෝ සුදුසුකමක් නැති පුද්ගලයෝ වගේ කියනවා. ඒ අයට කවදාවත් මං රජ වෙන්නේ කවද්ද කියලා හැඟීමක් එන්නේ නැහැ. තව කණ්ඩායමක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඔටුනු පලන් රජවරුන්ගේ ඇති වෙන හැඟීම් ගැන. ඒ වගේ තමයි කියවා මාර්ගඵලලාභී ශ්‍රාවකයන්. දැන් රහතන් වහන්සේලාට හිතෙනවද මං කවද්ද සෝවාන් වෙන්නේ, මං කවද්ද සකදාගාමි වෙන්නේ, මං කවද්ද අනාගාමි වෙන්නේ කියලා? නෑ. උන්වහන්සේලා මේ මාර්ගඵල දියුණු කරගෙන සම්පූර්ණ කරගෙන අවසానයි. ඉහළටම ගිහිලා අවසానයි. අන්න ඒ වගේ කියනවා ඔටුනු පලන් රජවරු. ඒ අයට ඇති වෙන්නෙත් නෑ මං කවද්ද රජ වෙන්නේ කියන හැඟීම. මොන්න ඔය කණ්ඩායම් තුන බුදුරජාණන් වහන්සේ ලෝකෙ බෙදෙනවා. ඉතින් ඒ නිසා ධර්මයේ දියුණු කරන අය හැටියට, ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න ශ්‍රාවකයෝ හැටියට අපේ හිත්වල නිරන්තරයෙන් බලපවත්වන්න ඕනේ මම කවද්ද මාර්ගඵල ලබන්නේ, මම කවද්ද ධර්මය අවබෝධ කරගන්නේ, මං කවද්ද සෝවාන් වෙන්නේ කියන හැඟීම නිරන්තරයෙන් හිතේ තියෙන්න ඕනේ. අන්න ඒ කෙනා තමයි මේ ධර්ම මාර්ගයේ දියුණුව කරා යන්නේ. ඉතින් පින්වතුනි අද දවසේ අපි විශේෂයෙන් කරුණු 3ක් ගැන මං ගැඹුරින් ඔබට පෙන්නලා දෙන්නම්. දාන, සීල, භාවනා. මේක ඇසූ පමණින් හිතෙන්නේ අනේ මේක ඕක දන්නවනේ අපි. ඕක හැමදාම අහන දෙන්නේ. නමුත් බලන්න දානයේ තුලින් හිත රැක ගන්නවා කියන එක කොයිතරම් අමාරුද කියන එක ඔබට කතා කරගෙන යනකොට තේරෙයි. අපි බලමු මේවා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා පින් හැටියට අපි කතා කරනවා. නමුත් මේ කාරණා තුනම භාවනාවට, විදර්ශනා පැත්තට, ධර්මාවබෝධයට හරවන්න පුළුවන් ආකාරය මම ඔබට ගැඹුරින් පෙන්නලා දෙන්නම්. දැන් අපි බලමු දානය. දානයකදී දැන් අපි දන් දෙන්න දන්නවා. අපි ආහාර පාන දන් දෙනවා, ඇඳුම් දන් දෙනවා, වස්ත්‍ර දන් දෙනවා, පෞද්ගලික දාන දෙනවා, සාංගික දාන දෙනවා. මේ දාන ගැන අපි ඕන තරම් අහලා තියෙනවා. නමුත් හොඳට මතක තියාගන්න දානයකදී පින රැස් වෙන්නේ දානි දෙන වෙලාවේ විතරක් නෙවෙයි. පින රැස් වෙන අවස්ථා කීයක් තියෙනවද? 3ක් තියෙනවා. පුබ්බේව දානා සුමනෝ. දන් දෙන්න කලින් පින රැස් වෙනවා. ඉස්සලා අපි බලමු පින කියන්නේ මොකද්ද? කොහෙද පින රැස් වෙන්නේ කියලා. දැන් අපි දන්නවා චේතනාව තමයි කර්ම බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයක් තියෙනවා චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. මහණෙනි චේතනාව කර්මයේ හැටියට තථාගතයන් වහන්සේ පැනෙවුවා. චේතනාව තමයි කර්මය වෙන්නේ. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා අපි කායිකව ක්‍රියා කරනවා. එතකොට අපේ මේ අතපය සොලවනකොට, ඇවිදිනකොට මේ හැම දෙයක් තුළම චේතනාවේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. චේතනා පහල කරන වචන කතා කරනවා. එතකොට අපි මේ කතා කරන හැම වචනයක් තුළින්ම කර්මය රැස් වෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ බොරුව, පරුස වචනේ, හිස් වචන කියලා මේවෙන් වළකින්න. ඒවෙන් අකුසල කර්ම රැස් වෙනවා. සුභාසිත වචන කතා කරන්න, ධර්මීය කතා කරන්න, කෙනෙක්ගේ හිත හැදෙන වචන කතා කරන්න, මෛත්‍රී සහගතව කතා කරන්න. අන්න පින රැස් වෙනවා. ඊළඟට මනසා, කායේන වාචාය මනස. අපි හිතන හැම සිතුවිල්ලක් තුලින්ම කර්මය රැස් වෙනවා. එහෙනම් අපේ සිත, කය, වචනය කියන මේ ආයතන තුන ඔස්සේ කර්ම සකස් වෙනවා, කර්ම රැස් වෙනවා. එහෙනම් චේතනාව කර්මේ නම් අපි දානයක් දෙනකොට පින රැස් වෙන්න පටන් ගන්නෙ අපි යම් දවසක සිතුවිල්ලක් පහල කරලා හිතනවාද මම දානයක් පූජා කරගන්නට ඕනේ, මම මේ විදිහට දානයක් දෙන්න ඕනේ, එහෙම නැත්නම් මම අසවල් අයට මේ විදිහට පින්කමක් කරගන්න ඕනේ කියලා යම් දවසක චේතනාවක් පහල කරලා හිතුවද අන්නේ මොහොතේ ඉඳන් තමයි ඒ දානය වෙනුවෙන් පින රැස් වෙන්න පටන් ගන්න. ඊළඟට දානය ගැන කතා කරනවා. ගෙදර දොරේ කතා කරනවා මෙහෙම දානයක් දෙන්න ඕනේ, කොහොමද අපි මේක කරන්නේ?
දැන් ඔයා මොනවද සකස් කරන්නේ? අපි එහෙනම් මේක බෙදා හදාගෙන කරමු. අන්න එකිනෙකා දානය ගැන කතා වෙනවා, සාකච්ඡා වෙනවා. එතකොට වචනය මුල් කරගෙන දානයට කලින්ම පින් රැස් වෙන්න පටන් ගන්නවා වචනේ. ඊළඟට බඩු මුට්ටු එකතු කරනවා, උයනවා, පිහනවා, ලකලෑස්ති වෙනවා. තමන්ගේ කය මුල් කරගෙන දානය වෙනුවෙන් පින් රැස් වෙනවා. එතකොට දානයකදී දානි දෙන්න කලින්ම ඊට දින ගානකට කලින්ම දානය ගැන හිතපු දවසේ ඉඳන් සිත කය වචනය තුලින්ම පින් රැස් වෙන්න පටන් ගන්නවා. පුබ්බේව දානා සුමනෝ කියන. ඊළඟට දදං චිත්තං පසාදේති. දන් දෙන වෙලාවේ හිත පහදව ගන්න කියනවා. එතකොට පින කියන්නේ මේ හිතේ ඇති වෙන පැහැදීම, චේතනාව. එහෙම නැතුව විශාල දෙයක් දුන්නා කියලා පින ලොකුවට ලැබෙනවද? නෑ. හිත පහදවා ගැනීම තුලයි පින බලවත් වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම වැදගත් වෙන්නේ හිත පහදවා ගැනීම. දන් දෙන වෙලාවේ හිත පහදවාගෙන කර්මඵල විශ්වාසයෙන් බොහොම සද්ධා ගෞරවයෙන් සියතින් පූජා කරන්නට ඕනේ. ඒ සකස් කරගත් දේ ධාර්මිෂ්ඨ දෙයක් වෙන්න ඕනේ. හොරකම් කරලා ඊළඟට අනුන්ගෙන් පගා අරගෙන වංචනික විදිහට උපයගත්ත දේවල් වලින්, අධර්මිෂ්ඨ උපයගත්ත දේවල් වලින් මහා විශාල දන් දුන්නා කියලා හිත පහදව ගන්න පුළුවන් කමක් නැහැ. හිත පිරිසිදු කර ගන්න පුළුවන් කමක් නැහැ. මොකද තමන්ගේ හිත දන්නවා තමන්ගේ මේ දානේ අපිරිසිදුයි කියන කාරණේ. එතකොට තමන් ධාර්මිෂ්ඨ සපයාගත්ත දෙයක් වෙන්න ඕනේ. සියතින්ම ගෞරවයෙන් පූජා කරන්න ඕනේ. ඒ වෙලාවේ කර්මඵල විශ්වාසයෙන් හිත පහදව ගන්න ඕනේ. අන්න පින් රැස් වෙනවා බලවත්. දානි දීලා ඉවර වුණා කියලා පින ඉවර වෙන්නේ නැහැ. අන්න ඒකයි වැදගත්ම දේ. දත්වා අත්තමනෝ හෝති, දීලා ආපස්සට සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා නිරන්තරයෙන් මතක තියාගන්න දානයක් දුන්නට පස්සේ, පිනක් කරාට පස්සේ ඒ ගැන නිතර සිහි කරන්න ඕනේ. මම මේ විදියට පින් කරලා තියෙනවා. මම මේ විදියට පින් කරගත්ත කෙනෙක්. මම මේ විදියට දන් පැන් දීපු කෙනෙක්. නිතර හිතන්න ඕනේ. තමන් කරපු පින ගැන හිතන්න පින බලවත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දානය, අතහැරීම, දන් දීම මේක භාවනාවකට පෙන්නනවා. ත්‍යාගානුස්සති භාවනාව. භාවනා 6ක් පෙන්වන අනුස්සති භාවනා හැටියට බුද්ධානුස්සති, බුදු ගුණ සිහි කරන්න හිත සමාධිගත වෙනවා, රාග ද්වේෂ මෝහ යටපත් වෙනවා. ධම්මානුස්සති, ධර්මයේ ගුණ සිහි කරන්න ධර්මයේම අරමුණු කරගෙන හිත සමාධිගත වෙනවා, රාග ද්වේෂ මෝහ යටපත් වෙලා යනවා, නීවරණ යටපත් වෙනවා. සංඝානුස්සති, සංඝ ගුණ සිහි කරන්න කියනවා මේ විදිහට. සීලානුස්සති, තමන්ගේ සීලය ගැන නිතර සිහි කරන්න කියනවා. මම මේ විදිහට සීල රකින්න කෙනෙක්, මම මේ විදිහට සීල ආරක්ෂා කරන කෙනෙක්. ඒ සීලය ගැන සිහි කරන්න රාග දේශ මොහ යටපත් වෙලා සීලය අරමුණු කරගෙන හිත සමාධිගත වෙනවා. ඊළඟට ත්‍යාගානුස්සති, මම මේ විදිහට දන් පැන් දීපු කෙනෙක්, මම මේ විදිහට පින් දහම් කරපු කෙනෙක්, මම මේ වගේ සද්ධා ගෞරවයෙන් දන් පැන් දීපු කෙනෙක්, මගේ ජීවිතේ මම මේ විදිහට පින් කරගෙන තියෙනවා කියලා තමන් කරපු පින ගැන සිහි කරන්න ඒ ත්‍යාගය මුල් කරගෙන, ඒ පින මුල් කරගෙන හිතේ සමාධිය හට ගන්නවා. ඒක ත්‍යාගානුස්සති භාවනාවෙන් උපදින සමාධිය හැටියට බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ